මගේ ජර්නි එකේ මම ඔයාලත් එක්ක බෙදා ගන්න තවත් අලුත් දවසක් උදා වුණා. ඉතින් අද හරියටම පොසොන් පෝයට කලින් දවසනේ. ඉතින් මිහින්තරේ හැම සැරේම මිහිඳු පෙරහැරක් තියෙනවා. ඉතින් අද අපි පෙරහැර බලන්නයි යන්න හදන්නේ. කෑවද ඔයා? කඩි ගියා. කඩි ගියාද? බයිස්කල් පදනවා. අද අපි කොහෙද යන්නේ? අලි බලන්න යමුද? කොහෙද යන්නේ? එලිෆන්ට් බලන්න යනවද? ඉතින් අපි පෙරහැර බලන්න යන්න කලින් ටිකක් පිටත් වුණා. මොකද මේ දවස්වල දන්සල් එහෙමත් තියෙනවානේ. පෙරහැර පටන් ගන්නේ 9ට විතරනේ. ඉතින් අපි පොඩ්ඩක් ගියා අනුරාධපුරේ කොහොමද පොසොන් එකට සැරසිලා තියෙන්නේ කියලා බලන්න. පොය දවසට කලින් දවස හින්දා සෙනග චුට්ටක්වත් හිටියේ නෑ. හරිම ලස්සනට ටවුන් එක සැරසලා තිබුණා. සෙල්ලම් කරලා එන්නද පුරුදු යාළුවන් හාසනිකේ එහෙම ගියත් මේ අය පොඩි සාදු කියා කියන විට ඇඳ වැටිලා කොහොමද ඉතින් පොසොන් එකට පවත්වන මේ පෙරහැර හැම සැරේම වගේ තියෙනවා. හරිම ලස්සනයි. එදාට අලි ඇත්තෝ ගොඩක් ගෙන්නනවා. මේ පාරත් අලි ගොඩක් හිටියා. හැබැයි නැටුම් කණ්ඩායම් නම් මේ පාර චුට්ටක් අඩුවෙන් තමයි හිටියේ. ඉතින් අපි පෙරහැර බලලා පහෝදාරයට අනුරාධපුරේ ගියා පොසොන් කඩ ටික බලන්න. ඉතින් මෙන්න මේ විදිහට කිසිම අඩුවක් නැතුව හැම සැරේම වගේ ගොඩක් කඩවල් තිබුණා. සෙනගත් කිසිම අඩුවක් නැතුව හිටියා. ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ.